ක්‍රිකට් ක්‍රීඩාව තුළ සුප්‍රසිද්ධ දීපාර්ශ්වික කුසලාන රැසක් මේ වෙදි පැවැත්වෙන. ඒ අතරින් බෝඩගවස්කා අලු බඳුන වැනි තරඟාවලි විශේෂත්වයක් ගන්න. කොමාරි මේ අතරින් ලංකාවේ අපිට වැදගත්ම තරඟාවලිය තමයි වෝන් මුරලි කුසලානේ. ඉතින් අද අපි ඔබත් එක කතා කරන්නේ මේ සුන්දර වෝන් මුරලි කුසලානේ රසබර අතීතයන් පිළිබඳව. වීඩියෝ එක ඉවර වෙනකන් අපිත් එක්ක රැඳිලා ඉන්න මේ රසබර මතකයන් සමග. අයිබෝවන් අදත් සාදරයෙන් පිළිගන්නවා ක්‍රිකට් වල නොදත් නොදුටු පැත්ත ඔබ සමග කතා කරන්න SL ක්‍රිකට් ස්ටෝරි අපේ YouTube නාලිකාවට. වෝන් මුරලි කුසලානේ කිව්වම ක්‍රිකට් වලට ආදරය කරන ක්‍රිකට් පිස්සන්ට මතකයට එන්නේ ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව. මේ වෙද්දි කිසිම කෙනෙක් ගණන් ගත්තේ නැති වුණාට ඉස්සර නම් බෝඩගවස්කා අලු බඳුන යන්නේ තරඟාවලි වල තිබුණු උණුසුමම මේකටත් තිබ්බ කියලා අපේ පරණ ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ නම් කියනවා. කොහොමහරි මේ කුසලානේ මේ විදියට නම් වෙන්නේ දෙරටෙහි සිටි සුපිරි ලෙජන්ඩ් ක්‍රිකටර්ස්ලා දෙන්නෙක්ව සිහිවෙන්න. ඒ මුත්තය මුරලිදරන් සහ ෂේන් වෝන්. මුරලි ගැන කතා කළොත් ලෝකයේ අග්‍රගණ්‍යම පිටදඟ පන්දු යවන්නා වන ඔහු විශිෂ්ට වාර්තා රැසකටම හිමිකම් කියවීම, ටෙස්ට් කඩලු 800ක් සහ සමස්ත ජාත්‍යන්තර කඩලු 1300කට අධික ප්‍රමාණයක් දවාගත් ක්‍රීඩකෙක්. ඊට අමතරව ෂේන් වෝන් මුරලිට කරට කර සටනක් ලබා දුන් ඕස්ට්‍රේලියාවෙන් ලෝකයට බිහි කළ දක්ෂ පාදක පන්දු යවන්නෙක්. වෝන් ටෙස්ට් කඩලු 708ක් සම්පූර්ණ කරගනිද්දී සම්පූර්ණ ජාත්‍යන්තර කඩලු 1000කට අධික ප්‍රමාණයකට හිමිකම් කියන්නෙක්. මේ අතර ඔහු පිළිබඳ මුළු ලංකාවම කතා කරන්නේ සුනාමි විවසනයෙන් පසු ඔහු ලංකාවට පැමිණ ලංකාවේ අවතැන් වූ ජනතාවට කළ උදව් උපකාර නිසා. ඉතින් මොවුන් දෙදෙනා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ඕස්ට්‍රේලියාව අතර ටෙස්ට් තරඟාවලිය ඔවුන් දෙදෙනා නමින් නම් කරන්නට ක්‍රිකට් ලොව බලධාරීන් තීරණය කළා. කුසලානේ ආරම්භය 2007-2008 තරඟවාරයේදී සිදු වූ අතර එයට හේතුව බවට පත් වුණේ දෙරට අතර ටෙස්ට් තරඟාවලි ඉතිහාසයට එම වසරට වසර 25ක් පිරීමයි. කොහොම වුණත් වෝන් මුරලි කුසලානේ ආරම්භයේ සිටම ශ්‍රී ලංකාවට නම් මෙය වාසිදායක අයුරෙන් ක්‍රියාත්මක වුණේ නැති අතර පිළිවෙලින් 2007, 2011, 2012, 2018 තරඟවාරයන් ඕස්ට්‍රේලියාව ඉහළින්ම ජය ගැනීමට සමත් වුණා. එහිදී 2016 තරඟවාරයේ පමණක් ලංකාව ජයගත් අතර සමස්ත තරඟාවලි 6න් 4කම ජය ඕස්ට්‍රේලියාව සතු වෙද්දී ශ්‍රී ලංකාව එක් තරඟාවලියක් ජය ගන්නට සමත් වුණා. ඉතින් මේ දිනවල පැවැත්වෙන 7 වන වෝන් මුරලි තරඟාවලියේදීත් ශ්‍රී ලංකා කණ්ඩායම එතරම් හොඳින් ක්‍රීඩා කරන බවක් පෙනෙන්නට නැහැ. මෙම තරඟාවලියේ විශේෂිතම කාරණය බවට පත්වන්නේ ජයග්‍රාහකයන්ට පිරිනැමෙන කුසලානයයි. ක්‍රිකට් මැච් එකක් නොවර්ධමාව බලන අපේ ක්‍රිකට් පිස්සුන්ට නම් මේ කුසලානේ කියනකොටම කුසලානේ අනුරුව හිතේම වෙනවා. ඉතින් මේක හදලා තියෙන්නේ පන්දු යවන අත් දෙකක ආකෘතියකින් සමන්විත කරමින්. මෙහිදී එහි එක් අතක් මුරලිදරන්ගේ පන්දු යවන අත වන අතර අනෙක් අත වෝන්ගේ පන්දු යවන අතයි. මේ නිර්මාණය කරන්නේ මුරලිගේ සහ වෝන්ගේ ජීවමානව පන්දු යවන අත්වල දත්ත මගින් සෑදූ අච්චු යොදාගෙන. ඊට අමතරව එහි ඇති රසවත්ම කාරණය වන්නේ එම අත් දෙකෙහි ඇති පන්දු දෙකයි. එම පන්දු දෙක ටෙස්ට් තරඟවලදී ඔවුන් දෙදෙනා පන්දු යැවීමට භාවිතා කළ පන්දු දෙකක්. ඒ අනුව මෙම කුසලානය තමයි දීපාර්ශ්වික තරඟාවලිකට යොදා ගන්න සුවිශේෂීම කුසලානය බවට පත් වෙලා තියෙන්නේ. ඉතින් ඔයත් මේ ගැන මොකද හිතන්නේ? ඔයාලගේ අදහසුත් පහලින් කමෙන්ට් එකක් විදියට දාගෙන යන්න අමතක කරන්න එපා. ඒ වගේම මේ වගේ වටිනා තොරතුරු දැනගන්න අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. රැඳෙන්න දිගටම අපිත් එක්ක ක්‍රිකට් ක්‍රීඩාවේ රසබර තැන් ඉදිරියටත් දැනගන්න ඔබ සැමට සුබ දවසක්.